අද මම ඔයාලට විස්තර කරන්න ආවේ ට්‍රොපිකල් ප්ලාන්ට් කියලා කතා වුණත් ඉන්ඩෝ ප්ලාන්ට් කියලා කතා වුණත් ඒ වගේම හොටෙල් වල වගේ තැන්වල වැඩිපුර ලෑන්ඩ්ස්කේප් ප්ලාන්ට් එකක් විදිහට හදන ගෙදරක හැදුවොත් ඒ කියන්නේ ගෙදර පෙනුම වැඩි කරන්න ගොඩාක් උදව් කරගන්න පුළුවන්. ඒ වගේම එක පැලයකින් ලොකු ඉඩක් ලස්සනට ආවරණය කරගන්න පුළුවන් වෙන විදිහේ වගේම ඉන්ඩෝ තත්ත්වවලදී හැදුවොත් ඒ කියන්නේ ගෙවල් ඇතුලේ හැදුවොත් වාතය පිරිසිදු කරන්න පුළුවන් හැකියාවක් තියෙන පැලයක් වෙන මොන්ස්ටරා ගැන තමයි මම අද ඔයාලට කතා කරන්න යන්නේ. මේ වීඩියෝ එකේ කලින් මනි ප්ලාන්ට් වීඩියෝ එකේ කතා කරා වගේම අපිට වෙළඳ පොලේ දකින්න පුළුවන් මොන්ස්ටරා වර්ග ගැන කතා කරනවා. ඒ වගේම මොන්ස්ටරා පැල කරගන්න විදිය කියන්නේ පැලයක් අරගෙන තවත් පැලයක් හදාගන්න විදිය ගැන කතා කරනවා. ඒ වගේම මොන්ස්ටරා වලදී අපි පාවිච්චි කරන්න ඕනේ මාධ්‍ය ගැන කතා කරනවා. ඒ වගේම මොන්ස්ටරා වල විශේෂ දෙයක් තමයි ඒකට දෙන්න ඕනේ ආලෝකය. ඒ ගැන විශේෂයෙන් කතා කරනවා. ඒ වගේම දාන්න ඕනේ පොහොර වර්ග ගැන, වතුර දාන්න ඕනේ කොහොමද කියලා, ඒ වගේ දේවල් වගේම රිපෝට් කිරීම ගැනත් කතා වෙනවා. ඒ කියන්නේ ඉන්ඩෝ ප්ලාන්ට් වලදී ගොඩක් කට්ටිය පෝච්චි එක තමයි පැලේ හදන්නේ. ඒ වෙලාවේදී ඒක ආයේ පොට් එකකට දාගන්න විදිය ගැන කතා කරනවා. ඒ වගේම මම පැල හදලා ගත්තු අත්දැකීම් වලින් ගත්තු විශේෂ ටිප්ස් උත් මේ වීඩියෝ එකේ මම ඇතුල් කරලා තියෙනවා. ඉස්සෙල්ලා මොන්ස්ටරා ගැන පොඩි විස්තරයක් කරලා ඉන්නම්. මොන්ස්ටරා කියන්නේ නිවර්තන කලාපීය වැසි වනාන්තර වලින් හම්බෙන ශාක විශේෂයක්. අපි සාමාන්‍ය ව්‍යවහාරයේ මොන්ස්ටරා එහෙම නැත්නම් ස්විස් චීස් ප්ලාන්ට් කියලාත් කියනවා. සමහර තැන්වල සේල්ස් වල දාලා තියෙනවා දැකලා තියෙනවා ස්විස් චීස් ප්ලාන්ට් කියලා වැඩිපුර පාවිච්චි වෙනවා. එනම පාවිච්චි වෙන්නේ චීස් වර්ගයේ තියෙන හිල් ගතිය වගේම මේ මොන්ස්ටරා වලත් ඒ කියන්නේ ඒක මැචුවර් තත්ත්වයට ආවහම පරණතභාවයට ආවහම ඒකේ හිල් දකින්න පුළුවන් වෙන හින්දා. ලස්සනට මේකේ සිදුරු තියෙන ගතියයි කොළ බෙදිලා තියෙන විදිහයි ඒක ලස්සනට පෙන්වන්නට ඒක ඇතුලේ තවත් වෙනම කතාවක් තියෙනවා. මේ සිදුරු ගැන එක මතයක් නෙවෙයි. මතයන් කීපයක් තියෙනවා. එකක් තමයි මේක හැදෙන්නේ වැසි වනාන්තරවල. ඒක හින්දා වැස්ස වැටෙනකොට කොළ වලින් ඉක්මනින් වතුර අයින් වෙලා යන විදිහට හැදිලා තියෙනවා කියලාත් මතයක් තියෙනවා. ඒ වගේම තවත් මතයක් තමයි ඒ කියන්නේ මේවා හැදෙන්නේ ගස් උඩ. ගස් උඩ හැදෙන්නේ තනි පැලයක් නෙවෙයි. පැල ගොඩාක් එකතු වෙලා පඳුරක් විදිහට උඩට යන්නේ. අපිට නුවරඑළිය වගේ පැත්තකට ගියාම ගොඩක් ඒ වගේ ඒවා දකින්න පුළුවන්. හග්ගල බොටනික් ගාඩන් එකේ තියෙනවා. ඒ විදිහට ගොඩාක් පඳුරක් විදිහට උඩට ගියාම උඩ තියෙන ඒ කියන්නේ උඩ අතු ටික ලොකු වුණාට පස්සේ ඒ ඉන්න ඉරඑළිය පල්ලෙහාට එන්නේ නැහැ. ඉරඑළිය හොඳට පල්ලෙහාට එන්න අනිත් අත් කොළවලටත් ප්‍රභා සංශ්ලේෂණය කරන්න එළිය දෙන්න ඕනි හින්දා ඒ වගේ හිලුයි බෙදීමුයි ඇති වෙලා තියෙනවා කියලා මතයක් තියෙනවා. පුංචි කාලේ ඉඳන්ම මේ වගේ හිලුයි බෙදීමුයි දකින්න හම්බ වෙන්නේ නැහැ. මේ පේන්නේ ඒ වගේ පළවෙනිමට මාපු දළු කීපයක්. ඉස්සල්ලාම එන දළු ටිකේ අතු ටික ටිකක් බෙදිලා වගේ ඇවිල්ලා ටිකක් කල් ගියාට පස්සේ තමයි සිදුරු කීපයක් එන්න පටන් ගන්නෙ. ඊට පස්සේ දල්ලෙන් දල්ලට ඒ සිදුරු ගාන එන්න එන්න වැඩි වෙනවා. දැන් මෙතන පේනවා දැන් මේ කොළේ දෙපැත්තේ සිදුරු කීපයක් තියෙනවා වගේම මැදත් එක සිදුරක් හෝ දෙකක් වගේ තියෙනවා පේන්නේ. ඊට පස්සේ ආපු දල තමයි මේ තියෙන්නේ. ඒ දල්ලේ දෙපැත්තේ සිදුරු ගොඩක් තියෙනවා වගේම මැදත් සිදුරු 5ක් 6ක් වගේ දකින්න පුළුවන්. එතකොට මේ තියෙන අලුතෙන්ම දිගහැරිච්ච දල්ල. මේ දල්ලේ මැදත් සිදුරු තියෙනවා දෙපැත්තෙත් තියෙනවා වගේම අයින්ලත් අලුතෙන්ම සිදුරු ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අර බෙදිච්ච කොළවලත් තවත් ඒවා ඉරි වලට බෙදිලා ඇවිල්ලා තියෙනවා. ගහට ඕනේ තත්ත්ව ටිකයි පොහොර ටිකයි ඒ ඔක්කොම ටික ගහට ඕන විදිහට හම්බුනොත් එන්න එන්න ඒවට දළු ටික වැඩි වෙලා කොළ ඇතුලේ සිදුරු ඇවිල්ලා ඒ ටික බෙදිලා අර ගහේ තියෙන ලස්සන පේන්න පටන් ගන්නවා. මේ වගේම මොන්ස්ටරා ඩෙලිසියෝසා කියන මේ වර්ගය ක්ලයිම්බින් ප්ලාන්ට් එකක්. ඒ කියන්නේ මොකක් හරි ආධාරකයක් දීලා උඩට යන පැලයක් විදිහට වගේම සාමාන්‍ය බිම දිග යන පැලයක් විදිහට හදන්නත් පුළුවන්. ඒක ක්ලයිම්බින් ප්ලාන්ට් එකක් විදිහට හැදුනත් ඒක බිම දිගේ ටෙලිස් ප්ලාන්ට් එකක් විදිහට හැදුවත් කොළවල සයිස් එකත් ලොකු වෙනවා වගේම කොළවල තියෙන සිදුරුත් වැඩි වෙනවා. පොට් එක හදනකොට මේ ප්ලාන්ට් එක බිම හැදුවාම හොඳට පොළොවේ මුල් ඇදලා පැලේ ඉක්මනින් හොඳට හැදෙන්න පටන් ගන්නවා. මොන්ස්ටරා වර්ග ගැන ගත්තොත් කැලේ තියෙන මොන්ස්ටරා වලින් ඉඳලා මිනිස්සු නිර්මාණය කරපු මොන්ස්ටරා වලට තරම් දැන් වර්තමානයේ දියුණුවලා තියෙනවා. එතකොට මේ දකින්න තියෙන මොන්ස්ටරා පෙරු එක. එතකොට මේ ෆොටෝ එකේ තියෙන මොන්ස්ටරා ඔබ්ලිකා එක. එතකොට මේ ෆොටෝ එකේ තියෙන මොන්ස්ටරා ඩුබියා එක. එතකොට මේ පේන්න තියෙන මොන්ස්ටරා ඇඩොන්සෝනියා එක. ඒ වගේම වෙළඳ පොලේ ජාන විකෘති වීමෙන් හැදිච්ච මීට වඩා පාට තියෙන වෙනස් වර්ගක් තියෙනවා. වම් පැත්තේ තියෙන මොන්ස්ටරා ඇල්බෝ එක. ඇල්බෝ කියන්නේ සුදු පාට. එහා පැත්තෙන් තියෙන මොන්ස්ටරා තායි කොන්ස්ටලේෂන් එක. එතකොට මේ ෆොටෝ එකේ වම් පැත්තේ තියෙන මොන්ස්ටරා අවුරියා එක. අවුරියා කියන්නේ බොටනිකල් වලදී කහ පාට කියන එකට. එතකොට වම් පැත්තේ තියෙන්නේ මොන්ස්ටරා ඇඩොන්සෝනියායි එකේ වෙරිගේටඩ් එක.
මේ වගේ එක අලුත් වර්ග මිනිස්සු විසින් අලුතෙන් තවත් වෙළඳපොළ නිර්මාණය කරනවා. ඒ වගේම මේ මොන්ස්ටරා ඩෙලිසියෝසා එකේ පළතුර ගැන කියන්නත් ඕන විශේෂයෙන්ම. මේ නමේම තේරුම අරගෙන බැලුවොත් ඒකේ තියෙන්නේ ඩිලිෂියස් මොන්ස්ටර් කියන එක. මේ පළතුරේ කෙසෙල් රසකුයි අන්නාසි රසකුයි අඹ රසකුයි කලවමක් වගේ තමයි දැනෙන්නේ. ඒ කියන්නේ ෆෘට් සලාඩ් එකක් කනවා වගේ රසක් තමයි ඇත්තටම දැනෙන්නේ. මට ඒක කාප් වෙලාවේ නම් කෙසෙල් රසකුයි අන්නාසි රසකුයි තමයි වැඩිපුරම දැනුනේ. විශේෂයෙන්ම කියන්න ඕනේ මේකේ කැල්සියම් ඔක්සලේට් කියන විෂ අන්තර්ගත වෙනවා. ඒ කියන්නේ මේ වගේ දෙයක් අමුයින් කන්න බෑ. මලක් පිපිලා ගෙඩිය හැදිලා ඒකත් ඉදෙන්නත් මාස කිහිපයක්ම ගත වෙනවා. මේ වගේ පළතුරක් අමුයින් කෑවොත් කට පිච්චෙන එක, ඒ වගේම නිකන් මීමැස්තු විදලා වගේ දැනෙන එකක් දැනෙනවා කියනවා. තොල ඉදිමෙනවා කියනවා, උගුර තුවාල එනවා කියනවා, ගිලින්න බැරි වෙනවා කියනවා, කතා කරන්න බැරි වෙනවා කියන ඒ වගේ ගොඩාක් ප්‍රශ්න ඇති වෙනවා. ඒකින්ද තමයි ඒකට ඩිලිෂියස් මොන්ස්ටර් කියලාත් කියන්නේ. ඒකින්ද ඒක ඉදෙනකන් කන්න හොඳ නැහැ. මේවට ඕනේ මාධ්‍ය ගැන බැලුවොත් කලින් හදපු එපිපිමිනම් වීඩියෝ එකේ වගේම සැහැල්ලු මාධ්‍යයක් තමයි මේකටත් ඕන වෙන්නේ. ජලය රඳවා ගැනීම, අනවශ්‍ය ජලය පිට කිරීම, ඒ වගේම වාතය රඳවා ගැනීම මේ මාධ්‍ය වෙන්න ඕනේ. මේක පොට්ටෙක් හදලා තිබ්බ මොන්ස්ටරා පැලයක්. මේකේ මාධ්‍ය විදිහට මම අරන් තියෙන්නේ මතු පිට පස් අරගෙන තියෙනවා. ඒ වගේම වැලි අරන් තියෙනවා. පයිනස් පොතු අරන් තියෙනවා. අඟුරු අරගෙන තියෙනවා. ගඩොල් කෑලි කඩලා ඒකත් එකතු කරලා තියෙනවා. දිරපු කොළ අරගෙන තියෙනවා. තවත් මට පුළුවන් වෙලාවට මම කොම්පෝස්ට් ටිකුත් එකතු කරනවා. එතකොට ගහට කොනේ කාබනික පොහොරත් හම්බ වෙනවා. ඒ වගේම පස් වලින් පෝෂණය රඳවා ගන්න එකයි පෝෂණයක් ලබා දෙන එකයි වැලි වලිනුයි අඟුරු වලිනුයි ගඩොල් කෑලි වලිනුයි පයිනස් පොතු වලිනුයි කරන්නේ මාධ්‍ය කියන්නේ සැහැල්ලු කරන එකත් වගේම වාතය රඳවා ගැනීමත් වැඩි කරලා ජලය බැස යාමත් වැඩි කරනවා. වතුර මාධ්‍යයක් විදිහට පාවිච්චි කරලත් මොන්ස්ටරා වගා කරන්න පුළුවන්. ඇල්බර්ට් සොලියුෂන් එක වගේ සතියකට සැරයක් දෙන්න ඕනේ. ඒ වගේම මදුරෝ බෝ වෙන්නේ නැති වෙන්න වතුර එක මාරු කරලා වගේ මොකක් හරි දෙයක් කරලා ඒක වළක්ව ගන්නත් ඕනේ. මේ වල පැල බෝ කිරීම ගැන බැලුවොත් අතු වලින් පැල කරගන්නත් පුළුවන්, ඇට වලින් පැල කරගන්නත් පුළුවන් කියලා තියෙනවා. ඒ වුණාට ප්‍රායෝගිකව ටිකක් ඇට වලින් පැල කරගන්න එක අමාරුයි. අපිට අතු කපලා ලේසියෙන් හිටව ගන්න පුළුවන්. මම කලින් එපිපිමිනම් වීඩියෝ එකේදී කිව්වා තනි පුරුක් කැපුම් වලින් වගේ පැල කරගන්න පුළුවන් කියලා ඒ වර්ගේ. ඒ වුණාට මොන්ස්ටරා වල නම් තනි පුරුක් වලින් වගේ කපලා පැල කරගන්න අමාරුයි. පුරුක් දෙකක් තුනක් වගේ තියෙන්න තියලා කැපුම් කපා ගන්න එක තමයි හොඳ. ඒ වගේම මේක පැල කරාට පස්සේ මාසයක් දෙකක් වගේ යනවා පළවෙනි දැල්ල එළියට එන්න. ඊට පස්සේ වෙළඳ පොලේ අපිට දකින්න පුළුවන් විදිහේ කොළ දෙක තුනක පැලයක් එන්න ඊට වඩා කාලයක් යනවා. සාමාන්‍ය මොන්ස්ටරා පැලයක් රුපියල් 1000 වගේ ඉඳන් උඩට තියෙන ඒකත් එක හේතුවක්. මොකද පැලයක් විකුණන්න පුළුවන් තරමකට හැදෙන්න ලොකු කාලයක් යනවා. දැන් මම මේ කරන්නේ කැපුම් පෘෂ්ඨ දෙක දෙපැත්තේ අඟුරු ටිකක් ගන්න එක. ඒකෙන් වෙන්නේ දිලීර රෝග වගේ දෙයක් එන්න තියෙන අවදානම ටිකක් අඩු වෙනවා. ඊට පස්සේ කලින් එපිපිමිනම් එකේ වගේම මේකේ තියෙන අර දැල්ල එන්න තියෙන ඇහැ හොයාගෙන ඒක උඩට තියෙන්න අපි මැද්දේ හිටව ගන්න ඕනේ. ඊට පස්සේ මාස කිහිපයක් වතුර දාලා සාත්තු කරලා බලාගත්තට පස්සේ දැල්ලක් එනවා. අතු කපලා පැල කරන්න ගද්දී පුළුවන් තරම් මෝරපු අත්තක් ගන්න බලන එක හොඳයි. මම මේ වීඩියෝ එකට පෙන්වන්න ඕන නිසායි ටිකක් ලා දණ්ඩක් අරන් තියෙන්නේ. පුළුවන් තරම් මෝරපු දණ්ඩක් ගන්න එක සාර්ථක වෙන්න ගොඩක් වැදගත් වෙනවා. දැන් මම මේ උත්සාහ කරන්නේ ගහ ඒ විදිහට මෙතනම තියෙද්දිම තවත් එතනින්ම තවත් පැලයක් ගන්න. දැන් මේ මෙතන හැදිලා තියෙන පැලේ අවුරුදු 5ක් විතර පරණයි. ඒකින්ද අත්තත් හොඳටම උඩටම ඇවිල්ලා හොඳටම මුල් ඇදලා ඔයාලට පේනවා ඇති ගහෙත් මුල් හොඳටම විහිදලා ගිහිල්ලා තියෙනවා. ඒකින්ද මට අත්තක් කපලා පැලයක් ගන්න බයක් නැහැ. දැල්ලකුත් එනවා උඩ තියෙන අත්තත් මැරෙන්නේ නැහැ කියලා මට හොඳටම විශ්වාසයි. මම මෙතන කරන්නේ පුංචි වැඩක්. මම මෙතන කරන්නේ අත්තේ පොඩි කොටසක් අඟලක විතර කෑල්ලක් කපලා අයින් කරන එක. එහෙම අයින් කරාට පස්සේ ඒකේ තියෙන සම්බන්ධතාවය නැති වුනහම යටම තියෙන පුරුකේ තියෙන ඇහෙන් අලුතෙන් දැල්ලක් එනවා. සමහරට ඊටත් වඩා දළු එකකට වඩා එන්නත් පුළුවන් යට තියෙන පුරුක්කලත් හෝමෝන සාන්ද්‍රණය වැඩි වෙලා දැල්ලක් ආවොත්. මේ වගේ දෙයක් කරද්දී උඩම ඇවිල්ලා තියෙන දැල්ල හොඳටම මෝරලාද නැද්ද කියන එක ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඇවිල්ලා තියෙන දැල්ල හොඳටම මෝරුවට පස්සේ තමයි මේ වගේ කට් එකක් දාන්න ඕනේ. නැත්තම් ගොඩක් වෙලාවට ඊට පස්සේ টොප් කට් එකෙන් එන අලුත් දළු ගොඩක් පුංචි වෙන්න ඉඩ තියෙනවා. මොකද අපි මේකේ අත්ත කපලා තියෙන සම්පූර්ණ. ඒකින්ද සම්බන්ධතාවයක් නැති හින්දා කියන්නේ සම්පූර්ණ මුල් නැහැනේ. මුල් අඩු වෙන හින්දා
අලුතෙන් දැල්ලක් ඇවිල්ලා තිබ්බොත් ඒ දැල්ල මෝරන්නත් එක්ක වෙනම ශක්තියක් වැය වෙලා ඊට පස්සේ ඒක හැදෙන්න පොඩ්ඩක් අමාරු වෙනවා. කැපුම් පෝස්ටර් දෙකේ අඟුරු හරි ෆංගිසයිඩ් එකක් හරි ගන්න එකත් හොඳයි. මොකද වැස්ස කාලේ මේ කාලෙත් වැස්සෙන් දිලීර රෝග වගේ එන්න පුළුවන්. ඒ වගේම මට මේකත් පෙන්වන්න හිතුණා. මේක තමයි මම මේ දවස් ටිකේ යන් දින ආර්ට් එක. තාම මේක මුල් හරිය තියෙන්නේ. ආර්ට් එක ඇඳලා ඉවරනහම මම පෝස්ට් එකක් දාන්නම්. ඒ ආර්ට් එකට කැමති කෙනෙක් ඉන්නවනම් එයාට පුළුවන් මට කමෙන්ට් එකක් හෝ මැසේජ් එකක් දාලා මාව සම්බන්ධ කරගන්න. සම්පූර්ණ ඇඳලා ඉවරනාට පස්සේ ඔරිජිනල් ආර්ට් එකයි මේවල ගහන print තියෙනවා. ඒවත් ඔයාලට ගන්න පුළුවන්. මම මේ වෙලාවේ මොන්ස්ටරා පෙරූ එක ප්‍රොපගේට් කරන්න යන්නේ. මේක නම් එපිපිමිනම් එකේ වගේම තනි නෝට් කටින් වලින් පැල කරන්නත් පුළුවන්. ලොකුවට අවුලක් වෙන්නේ නැහැ. මේ වර්ගය ඒ වගේම මොන්ස්ටරා ඇඩොන්සෝනියා එක ඒ වගේ ඒවා තනි දඬු කෑලි වලින් පැල කරන්නත් පුළුවන්. කලින් අර ඩෙලිසියෝස් එක වගේ ලොකු කාලයක් යන්නේ නැහැ දළු වෙන්න. ඒක හින්දා මේවත් ලොකු ගාණකට යන්නෙත් නැහැ. පැලයක් රුපියල් 100 වගේ ඉඳලා වගේ මිලදී ගන්න පුළුවන්. මොන්ස්ටරා වලට වතුර දැමීම ගැන බැලුවොත් සති දෙකකට වරක් වගේ වතුර දැම්මොත් ඇති. මේවල පොට්වලදී වැඩි තෙත ගතිය තියෙන්නත් හොඳ නැහැ. පොට් එක ගොඩක් වියලි වෙන්නත් හොඳ නැහැ. නිකන් පස්සේ සාමාන්‍ය පස්සේ හදනවා නම් ඒක නම් ලොකුවට අවුලක් වෙන්නේ නැහැ. එතකොට මුල් හොඳට දුවලා තියෙන හින්දා ගහේ ප්‍රතිශක්තියම හොඳට තියෙන හින්දා ලොකුවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පොට් එකට ඇඟිල්ල තියලා පොඩ්ඩක් චෙක් කරලා බලන්න පුළුවන්. පස්වල තෙත ගතිය තියෙනවා නම් වතුර දාන්න ඕනේ නැහැ. පස්වල තෙත ගතිය නැත්තම් වතුර ටිකක් පොට් එක ගලාගෙන යනකම්ම දැම්මට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් මම මේ පෙන්නන්නේ මේ මොන්ස්ටරා පෙරූ එක මම ආධාරකයක් දෙන්නේ නැතුව නිකන් බිම හදලා තිබ්බ පැලයක්. ඒකින් මේ පැලේ උත්සාහ කරලා තියෙනවා පුරුක් දිග කරලා දැල්ලක්වත් හදන්නේ නැතුව ආධාරකයක් වගේ ඒ කියන්නේ උඩකට යන්න පුළුවන් තැනක් හොයාගෙන ගිහිල්ලා ඊට පස්සේ අලුතෙන් දළු හදන්න. දැන් මේක ওই විදිහට දිගටම ගිහිල්ලා ඇල්ලක් හරි ගහක් හරි හොයාගත්තු ගමන්ම මේකෙන් අලුතෙන් දළු දාලා අර සාමාන්‍ය මොන්ස්ටරා එක වගේම හිමීට උඩට දළු දාලා උඩටම යනවා. පුදුම හිතෙන දේ තමයි ගස් මේ විදිහට කොහොමද හිතන්නේ කියන එක. දැල්ලක්වත් හදන්න නැතුව පුරුක් දික් කරගෙන වෙනම තැනකට ගිහිල්ලා එතනට ගියාට පස්සේ ආයෙ දළු හදලා උඩට යන්න තරම් කොහොමද ඒක හිතන්නේ කියන එක පුදුමයක්. ඊට පස්සේ මම වීඩියෝ එක මුලදීත් කිව්ව දෙයක් තමයි ආලෝකය කියන්නේ ඉතාමත් වැදගත්ම සාධකයක් කියලා. මේ වර්ග ටිකක් අඩු ආලෝකයකට හැඩගැහෙන්න පුළුවන්. ඒ දීප්තිමත් ආලෝකයක් තියෙන්න ඕනේ. මම මෙතන අඩු ආලෝකයක් කියලා අදහස් කරේ ජනේලයක් නැතිම කාමරයකවත් පොඩි ජනේලයක් තියෙන කාමරයකවත් තියලා හදන එක නෙවෙයි. ඇතුලේ හදනවා නම් ටිකක් හොඳ ජනේලයක්වත් තියෙන්න ඕනේ. ලොකු එකක්. එහෙම නැත්නම් කෘතිම ලයිට් එකක් හරි දෙන්න පුළුවන් නම් ඒත් කමක් නැහැ. ඒ වගේම මම මේ වීඩියෝ එකේ මේ වෙලාවේ කරන්නේ පාසි ගලවන එක. මම මේ පාසි ගලවන්නේ මොන්ස්ටරා පෙරූ වලටයි මොන්ස්ටරා ඇඩොන්සෝනියායි වගේ ඒවල පැල හදද්දී ඒකේ මාධ්‍ය විදිහට පාවිච්චි කරන්නේ මම මෝස් පාවිච්චි කරාම මෝස් හැදෙනින් ගමන් ඒකේ තියෙන තෙත ගතියත් ආරක්ෂා කරන ගමන් ජල වාෂ්පත් ඒක ඇතුලේ වැඩි කරලා ඒ පැලවල මුල් ඇදලා දළු දාන්න හොඳ පරිසරයක් ඒක ඇතුලේ ඇති කරනවා. මම ඉස්සරහට පෙන්නන්නම් මම හදපු ප්‍රොපගේෂන් කීපයක් තියෙන මේ විදිහට පෙට්ටි වලට දාලා. මම ගොඩක් පැල ඒ විදිහටත් කරනවා. ස්කින් ඩැප්සස් වගේ වර්ග වලටත් මම එහෙම තමයි පාවිච්චි කරන්නේ. ආයෙත් අපි ආලෝකයේ මාතෘකාවට එමු. සාමාන්‍යයෙන් ඉන්ඩෝ වල එළිය අඩු තත්ත්වයක් තිබ්බොත් දැනගන්න පුළුවන් ලක්ෂණ කීපයක් තියෙනවා. වර්ධනය ගොඩක් අඩු වෙනවා. ඒ කියන්නේ මම කලින් කිව්වා මාසෙකට එක දැල්ලක් වගේ එනවා කියලා. මාසෙකට එක දැල්ලක්වත් එන්නේ නැතුව ඊටත් වඩා ගොඩක් කාලයක් ගියොත් ඒ කියන්නේ ආලෝකය අඩුයි. ඒ වගේම ඊට පස්සේ එන දැල්ල ගොඩක් පුංචි දැල්ලක් එන්නේ. ඒ වගේම පුරුක්කල දිග වැඩි වෙනවා. දැල්ල කුණු වෙන්න බලනවා. ඒ වගේම මුල් කුණු වෙන්නත් බලනවා. මුල් කුණු වෙන්න බලන්නේ ආලෝකය එහෙම අඩු නිසා ඒකේ තියෙන ප්‍රතිශක්තිය අඩුයි. ඒ කියන්නේ ආහාරයම හදනවා අඩුයි. ඒක නිසා පොඩි දිලීරයක් ආවත් ඒක ඉක්මනට ඒක පැතිරිලා මුල් ටික එහෙම කුණු වෙනවා ටක් ගාලා. ඒ වගේ ලක්ෂණයක් තියෙනවා කියලා Taman දැක්කොත් ඒ වෙලාවෙ මේක එතනින් අයින් කරලා වෙන ආලෝකයේ තියෙන තැනකට අරන් ගිහිල්ලා තියලා බලන්න. මාසයක් දෙකක් කියන්නේ ටිකක් කල් ගියාට පස්සේ අලුතෙන් එන දැල්ල පුංචි එකක් වුණොත් ඊට පස්සේ ටිකක් කල් බලලා ඊට පස්සේ එන දැල්ලත් පුංචි එකක් වුණොත් ඒ උඩ කොටස කපලා අයින් කරොත් හොඳයි. මොකද ඒ විදිහට දළු පුංචි වෙන්න ගත්තොත් දිගටම ඊට පස්සේ වෙන්නේ උඩින් වෙන දැල්ල කුණු වෙන එක. අනික ගහ ලොකු වෙන්නේ නැහැ. ඒ විදිහට දැල්ල කැපුවට පස්සේ එතන යටින්ම තියෙන පුරුකේ තියෙන අංකුරයෙන් තමයි ආය අලුතෙන් පැලයක් එන්නේ. ඒ පැලේ එතකොට සාමාන්‍ය විදිහට ටික ටික ලොකු වෙලා සාමාන්‍ය ගහක් විදිහට හැදෙනවා.
ඒ වගේ මතක් කරන්න ඕන ඔයාලට මොන්ස්ටරා පැල ඕන නම් ග්‍රීන් තම් ගාඩන් මගේ FB page එකේ තියෙනවා. ඒකට මැසේජ් එකක් දාන්න පුළුවන්. FB නැත්තම් TikTok channel එකක් තියෙනවා. TikTok channel එකට මැසේජ් එකක් දාන්න පුළුවන්. එහෙම නැත්තම් මම WhatsApp නම්බරේ දාලා තියන්නම්. මගේ WhatsApp නම්බරේට මට මැසේජ් එකක් දාලා තියන්න. අතු කැලි ටික මෝස් එක උඩ මම තියලා පැල කරලා ඉවරයි. දැන් මේක මේ විදිහටම පුළුවන් නම් පොලිතින් එකකින් හරි මොකක් හරි ආවරණයකින් කවර් කරලා රබර් බෑන්ඩ් එකක් වගේ දාලා තියන්න පුළුවන්. දැන් මම පෙන්නන්න යන්නේ මම කලින් අර මම කිව්ව ආවරණ වලට දාලා තියෙන මෝස් වල හදලා තියෙන පැල. මේ ස්කින් ඩෙප්සස් වර්ග ටිකක්. මේවල හැම එකම මුල් ඇදලා තියෙන්නේ. මම මේ පෙන්නන තැනත් මේ මුලක් ඇවිල්ලා ඒකත් දිගටම යන ගමන් තියෙන්නේ. සමහර තැන්වල දලුත් ඇවිල්ලා තියෙනවා. මේවා පැල කරන්න මෝස් ඕනෙම කියලාත් නැහැ. තමන්ට හොයාගන්න පුළුවන් නම් මෝස් පාවිච්චි කරන එක ලේසි. මොකද එතනින් මෝස් ටික ගැලෙව්වත් මාසයක් දෙකක් ගියාට පස්සේ ආයෙත් එතනේ තිබ්බා වගේ මෝස් ටික පැල වෙනවා. ඒ වගේම නික නොමිලේම හොයාගන්න පුළුවන් දෙයක්. තමන්ට මෝස් හොයාගන්න බැරි නම් කොහොබත් පාවිච්චි කරන්නත් පුළුවන්. සාමාන්‍ය පස් අරගෙනත් ප්‍රොපගේට් කරන්න බැරිත් නැහැ. පොල් එලි වගේ පාවිච්චි කරලා අර සාමාන්‍ය මාධ්‍යම හදලා ප්‍රොපගේට් කරන්නත් පුළුවන්. නැත්තම් ප්‍රොපගේට් කරන්න කම්මැලි නම් දණු කෑල්ලයි නෝට් දෙකක් තුනක් වගේ තියෙන තියලා වතුරේ දාලා පැල කරගන්න පුළුවන්. දැන් මම කතා කරන්න යන්නේ පොහොර ගැන. සාමාන්‍යයෙන් වර්ධනය ටිකක් අඩු වෙලා ඒ වගේම යටකොළ කහපාට වෙන්න වගේ පටන් ගත්තොත් ඒ කියන්නේ ගහට කොළ හදන්න ඕන නයිට්‍රජන් පොහොර එහෙම අඩු වෙලා කියන එක. ගහකට පොහොර දෙද්දී නයිට්‍රජන් පොහොර විතරක්ම නෙවෙයි දෙන්නත් ඕනේ. ගහක් හැදෙද්දී නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් වලට අමතරව තවත් පොඩි පෝෂක තියෙනවා. ඒවා දෙන්නත් ඕනේ. ඒවා නම් ගොඩක් වෙලාවට කාබනික පොහොර වගේ දුන්නොත් අපිට කවර් කරගන්න පුළුවන්. නයිට්‍රජන් වගේ පොහොරක් දෙන්න නම් අපි කෙමිකල් එකක් පාවිච්චි කරන එක හොඳයි. දැන් මම මේ වෙලාවේ නම් පාවිච්චි කරන්නේ යූරියා එකතු කරපු වතුර එක. මම ඒ කියන්නේ මේක පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් දීලා තියෙන ප්‍රමාණයක් තියෙනවා යූරියා පාවිච්චි කරන්න. ඒ විදිහට පාවිච්චි කරන්නේ නැතුව චුට්ටක් ඒ කියන්නේ සාමාන්‍ය නිර්දේශයට වඩා ටිකක් අඩු ප්‍රමාණයක් දාලා ඒක සාමාන්‍ය වතුර දිය කරලා නිතරම පාවිච්චි කරන එක. එතකොට එකවර පොහොරක් ගහලා ඒ කියන්නේ සාමාන්‍යයෙන් එකවර පොහොරක් දැම්මට පස්සේ ඒකෙන් පොහොර නාස්ති වෙන්නත් පුළුවන්. මේ වගේ වතුරක පොඩ්ඩක් දිය කරලා ඒක නිතරම ගහන එකෙන් ගහට සම්පූර්ණ පොහොර ටික උරා ගන්නවා. එතකොට ඒක ගොඩක් වාසියක් වෙනවා. පොහොර ටික අපතේ යන්නෙත් නැහැ. ගහටත් ඒ පොහොර ඔක්කොම ටික උරා ගන්නවා. මේකම පුළුවන් නම් කාබනික පොහොරත් යන්න. එතකොට කෙමිකල් පොහොර වලින් දෙන පොහොර ටික අපතේ යන්නේ නැතුව කාබනික පොහොර වලට අර පෝෂණය උරා ගන්නවා. ඊට පස්සේ ඒවත් පස්සේ එළියට දෙනවා. ඒ වගේම කොළ වලට පොහොර දාද්දී ඒ කියන්නේ ස්ප්‍රේ විදිහට පොහොර දෙද්දී කොළේ උඩ පැත්තටත් වඩා යට පැත්තට පොහොර ස්ප්‍රේ කරන එක ගොඩක් වටිනවා. මොකද යට පැත්තේ තමයි පූටිකා කියන සිදුරු තියෙන්නේ. මේ පූටිකා කියන සිදුරු වලින් තමයි පෝෂණය ගහට උරා ගන්නෙත්. යූරියා වලට අමතරව ඔයාලට පුළුවන් ඔස්මොකොට් නයිට්‍රජන් තියෙන පොහොරක් පාවිච්චි කරන්න. මම අර කලින් පොට් එකේ ඔස්මොකොට් දාලා තියෙනවා. සමානලාට වලට දකින්නත් ඇති. එහෙම නැත්නම් යාර්මිලා නයිට්‍රජන් එකක් තියෙනවා. ඒ පොහොර එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම පුළුවන් නම් කොම්පෝස්ට් වගේ පොහොරක් තියෙනවා නම් ඒකත් පාවිච්චි කරන එක හොඳයි. වේලිච්ච ගොම මම කලින් වීඩියෝ එකේ කිව්වා වගේම වේලිච්ච ගොමත් පාවිච්චි කරන්න පුළුවන් නම් හොඳයි. වැස්ස දවස්වල පොහොර පාවිච්චි කරන්නේ නැතුව ඉන්න එක ගොඩක් වටිනවා. මොකද වැස්සත් එක්ක පොහොර ගොඩක් ඒවා දිය වෙලා යනවා. පලිබෝධ ප්‍රශ්න ගැන කතා කරොත් මොන්ස්ටරා ඩෙලිසියෝසා කියන ලොකුවට ප්‍රශ්න දකින්න නැහැ. ඒ වුණාට අනිත් වර්ගවල දකින්න පුළුවන්. දැන් මේ පෙන්වනවා වගේ මගේ ඇඩුන් සෝනි අයියක ගොළු බිඳු කාලා තිනවා. ඒ වගේ වෙලාවට නම් ඉතින් බියර් චුට්ටක් තියන්න පුළුවන්. ඒකට ඇවිල්ලා උන් එක මෙහෙම කරත් බීවට පස්සේ උන් මැරෙනවා. එහෙමත් නැත්තම් රෑ 9 විතර ටෝච් එකක් වගේ අරගෙන ගිහිල්ලා ඔක්කොම ගොළු බෙල්ල ටික එකතු කරගන්න පුළුවන්. මොකද රෑට තමයි ගොළු බෙල්ල ඇක්ටිව් වෙලා ඉන්නේ. පිටිමකුණුන්ගේ හානියක් දකින්න පුළුවන්. ඒ වගේ දේවල් නම් අපි නිවාස ආශ්‍රිතව වගේ මේ පැල හදන හින්දා ඒ වගේ දේවල් නම් අතින් අයින් කරලා වගේ දේවල් කරන්න පුළුවන්. ගොඩක් කෙමිකල් පාවිච්චි නොකරන තරමටම හොඳයි. මොකද සමහරවිට කෙමිකල් පාවිච්චි කරාම සත්තු ඒ දේවල් වල හුරු වෙන්න පටන් ගන්නවා. ඒකින්ද එකම කෙමිකල් එක නිතරම පාවිච්චි කරන්නේ නැති වෙන්න වගේ බලා ගන්න ඕනේ. පුළුවන් තරම් කෙමිකල් පාවිච්චි නොකර අනිත් දේවල් කරලා බැරි වුණොත් විතරක් කෙමිකල් පාවිච්චි කරන එක තමයි හැමදේම නිර්දේශ කරන්නේ. දැන් මම මේ කියලා දෙන්න යන්නේ නිවාස ආශ්‍රිතව ඒ කියන්නේ ගෙවල් ඇතුළේ ඉන්ඩෝ ප්ලාන්ට් එකක් විදිහට වගේ හදද්දී ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි දූවිලි කොළ වලට ඇලෙන එක. ඒකට කරන්න පුළුවන් දෙයක් තමයි මම මේ පෙන්වන්නේ. මේකට ඉතින් ලේසියෙන්ම කරන්න පුළුවන් දේ තමයි මේ විදිහට වතුර ටිකක් ඉස්සල්ලාම ස්ප්‍රේ කරලා රෙදි කෑල්ලක් අරගෙන ලාවට පිහින්න ගොඩක් තද කරලා පිහින්න එපා. එහෙම වුණොත් මේකේ කොලේ හීරෙන්න බලනවා. දූවිලි වගේ තියෙන වැලි කැට වගේ ඒවට
තව කෙනෙක් මම දැක්ක කියලා තියෙනවා මේකට පොල් තෙල් චුට්ටක් එකතු කරලා මේක ගාන්න කියලා. මම මේ විදිහට කරලා බැලුවා. මේ විදිහට කරාට පස්සේ වෙන්නේ ඒ වෙලාවේ හොඳට දිලිසිලා ඒක ලස්සන තියෙනවා. ඊට පස්සේ වෙන්නේ අර පොල් තෙල් වලට ඊටත් වඩා දූවිලි ඇවිල්ලා ඇලෙන එක. ඒක මම ඔයාලට විශේෂ ටිප්ස් ටිකක් එකවරම මෙතෙන්දි කියලා දෙන්නම් කියලා හිතුවා. මොන්ස්ටරා පැල ලොකුවට හදා ගන්න ඕනේ නම් පෝල් එකක් හරි එක්ක ගහක් යටින් හරි හදන්න ඕනේ. පෝල් එකකුයි ගහකුයි අතරින් තෝරගන්න තිබ්බ මම තෝරගන්නේ ගහක්. ඒ වගේම ලොකු පොට් එකක් හදන්න. මම රීපෝට් ගැන කතා කරනවා කිව්වා. රීපෝට් වලට ගන්න මං ගාව පොට් එක හදු පැලයක් නැහැ. පැලේ හදලා අවුරුදු 2ක් විතර පොට් එකේ තියෙනවා නම් ඒ වගේම වර්ධනය ටිකක් ස්ලෝ වෙලා වගේ තේරෙනවා නම් පොට් එකෙන් ගලවලා බලන්න. පොට් එක පුරා මුල් ඇදලා තියෙනවා නම් පොට් එකෙන් මුල් වලින් භාගයක් විතර කපලා ඒ කපපු මුල් වල අනිවාර්යයෙන්ම ෆංගිසයිඩ් එකක් වගේ එකක් ගන්න. ඊට පස්සේ ඒක ඊට වඩා ලොකු පොට් එකක් හදන එක තමයි රීපෝට් වලදී නම් මොන්ස්ටරා වල කරන්නේ. අනිත් ටිප් එක තමයි පොට් එක හදනකොට වඩා මොන්ස්ටරා හොඳටම හැදෙන්නේ බිම හදනකොට. පුළුවන් නම් බිම හදන්න. ගෙවල් ඇතුලේ තියෙනවා නම් ග්‍රෝ ලයිට් එකක් දාන්න. එහෙමත් බැයි නම් පොට් එක සතියකට වතාවක් හරි එළියෙන් තියන්න දවස් දෙකක් විතර. ඉන්ඩෝ තියද්දි හරි දූවිලි පෙරපුර තියෙන තැනක් නම් එතන ඩස්ට් එක අර විදිහට පිහලා අයින් කරන්න. එතකොට කොළ වලට ප්‍රභා සංශ්ලේෂණය කරන්න ලේසි. එතකොට ටිකක් ගහට පොඩ්ඩක් පහසුයි අලුතෙන් දැල්ලක් එම හදාගන්න. අර මම කරා වගේ පොහොර එකවර දාන්න නැතුව පොහොර ටික ටික දාන්න පුළුවන් නම් ඒකත් වටිනවා. දීර පොහොරක් පාවිච්චි කරන එක හොඳයි. ඒ වගේම වේලිච්ච ගොම අරගෙන ඒක දිය කරලා වගේ දාන්න තිබ්බත් ඒකත් හොඳයි. සාමාන්‍ය දාන පොහොර වලට අමතරව ඔස්මොකොට් වගේ පොහොරක් දාන එක හොඳයි. මොකද මේ ඔස්මොකොට් පොහොර දිය වෙන්නේ වතුර වැටෙනවත් එක්ක. ඔස්මොකොට් පොහොර ගැලපෙන්නේ නැහැ වුණාට වැස්ස වැටෙන තැනක එළියෙන් හදන්න. මොකද වැස්ස වැටෙනවත් එක්ක එක දිගටම වැස්සොත් එහෙම මේ පොහොර ටික දිය වෙලා අයින් වෙනවා. ඔය වගේ දේවල් තමයි මට මොන්ස්ටරා ගැන කතා කරන්න අද තිබ්බේ. තවත් මේ වගේ දේවල් ඉගෙන ගන්න විශේෂ ටිප්ස් දැනගන්න ඔයාලට මගේ channel එක subscribe කරලා මගේ වීඩියෝ දිගටම බලන්න පුළුවන්. ඔයාලට මොනවා හරි ගැටලුවක් ප්‍රශ්නයක් තිබ්බොත් ඒකත් මට කමෙන්ට් එකක් දාන්න. මම ඒ ගැනත් ඒ වෙලාවෙම බලන වෙලාවෙ රිප්ලයි එකක් දානවා.